හරි ළමයි අපි පටන් ගමු ගැටලු තියෙනවා ළමයි මෙසේජ් කරනවා මොනවද වහිනවා කියලා ගොරවනවා කියලා ඒක ඇත්ත මටත් තියෙනවා මාත් බැලුවේ කරන්න පුළුවන් වේද බැයිද කියලා. නමුත් ලොකු ඉෂුව එකක් නෑ අපි කරගෙන යන් අපි රෙකෝඩ් එක දෙනවා ඒ නිසා අනිත් ළමයිට ඒක රෙකෝඩ් එක බලලා ඒ ටේප් එක හදාගන්න පුළුවන්. හරි. එතකොට අද අපි කතා කරන්නේ අපේ පේපර් එක. අපේ පේපර් එක වෙනවා මම දුන්නේ නෑ ඔයාලට. ඔයාලත් එක්ක මාත් කරන්න ඕන නිසා අපි පේපර් එක කතා කරමු අද. අලුත්ම පේපර් එකක් අපි මෙතෙක් කතා කළා නෑ සහ අලුත්ම විදිහේ පේපර් එකක් දාලා තියෙනවා. මොකද බොහෝ දුරට ඔයාලගේ ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා පේපර් එකේ. ඒ බොහෝ දුරට කරන්න ඉඩ තියෙනවා. මොකද සෙකන්ඩ් ඉයර් සහ මම හැමදාම කියනවා තර්ඩ් ඉයර් එක වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒකටත් උදව්වක් විදියට අපිත් පොඩ්ඩක් ප්‍රශ්න ප්‍රමාණය එහා මෙහා කරලා හදලා තියෙනවා. නිසා මේක බලමු. පේපර් එකේ ඔයාලත් උත්තර දෙන්න. ඊට පස්සේ අපි සාකච්ඡා මාර්ගයේ මේ පේපර් එක කතා කරමු. මේ පේපර් එකේ තියෙනවා MCQs මම දාලා තියෙනවා 20ක් දාලා තියෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා. පොඩි පේපර් එකක්. හැබැයි මේකෙන් අපිට බලන්න පුළුවන් ඔයාලගේ මේ අපි දැනට කරපු අදාළ දින කරපු නැති දෙයක් මේකට එකතු කරලා නැහැ. අපි තියරි ක්ලාස් වල, තියරි ලෙක්චර්ස් වල ෆිසිකල් සහ ඔන්ලයින් වල කරපු විදිහටමයි දාලා තියෙන්නේ. මේ කරන්න දෙයක් නැහැ. මොකද අද පරිසරයේ එහෙම තමයි. ඊයේත් අපිට කරගන්න බැරි වුණා. නමුත් අපි පුළුවන් උපරිමයෙන් කරගෙන යන්න ඕනේ. මොකද අද මම මේක කරේ නැත්තම් අපිට ආයෙ කරන්න දවසකුත් නැහැ. ඒකක්වත් කරන්න වෙලාවක් නැහැ. ලෙක්චර්ස් තියෙන හැමදාම. අදත් 8ට ඉස්සලා මේක ඉවර කරන්න ඕනේ. මොකද 8ටත් මට ආයෙ ලෙක්චර් එකක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් කරන්න ඕනේ. වැඩි වෙලාවක් ගන්නත් බෑ. එකයි මම මේ දවස් දාගත්තේ මේ ටයිම් දාගත්තේ. ගැටලු තියෙනවා. කමන්නේ රෙකෝඩ් එක හරි අහන්න මට ඕන ඔයාලට පොඩි හරි ප්‍රශ්න ප්‍රමාණයක් කරලා ඔයාලගේ තව මාස දෙක තුනකින් එන තුනක් හතරකින් විතර එන එක්සෑම් එකට මේ අප් එකක් දෙන්න. හරි. මාත් එක්ක කතා කරන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් අහන්නත් පුළුවන්. අපි කරගෙන යමු. එතකොට ඔයාලට chat එක යූස් කරන්න පුළුවන් උත්තර දෙන්න. කතා කරන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. බලමු පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ. එහෙම කරගෙන යමු. ඒ වගේම මේකට කොමන් ප්‍රශ්නත් දෙක තුනක් දාලා තියෙනවා. ඒ කියන්නේ කොමන්ලි අපි එදිනෙදා කතා කරන ප්‍රශ්න ටිකකුත් දාලා තියෙන. ඒවත් අපි කතා කරන ඒවත් අපිට අහු වෙනවා. ඒවත් එක්ක මේක කරගෙන යමු. හරි. එහෙනම් 1 සහ 2 කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න බලන්න. 1 සහ 2 කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න බලන්න. ඔව් අහිනවා කියලා ඔක්කොම දාන්න ඉතින් වැස්ස තමයි ඉතින් නේද? හරි කරන්න වෙනවා. වැස්ස කියලා අපිට නතර කරන්න බෑ අපේ වැඩේ. හරි. එක සහ දෙක. එතකොට අපි අහහින් නැතුව වෙලා යනවා අපි කරගෙන යන්නත් පුළුවන්. දත්ත sannivedanaya යන කුමක්ද? අපි දන්නවා දත්ත sannivedanayak කියන්නේ පරිගණක දෙකක් හෝ වැඩි ගන්න. අනිවාර්යෙන් පරිගණක උපාංග දෙකක් හෝ වැඩි ගන්නක් තියෙනවා. එකකින් බෑ. එකකින් බෑ. අනිවාර්යෙන් උපාංග දෙකක් හෝ ඊට වැඩි ගන්නක් තියෙනවා. අන්න එහෙම වැඩි ගණන එකෙන් මොකක් කරන්නද? දත්ත හුවමාරු කිරීමට නැත්නම් සම්ප්‍රේෂණ කිරීමකට තමයි කියන්නේ අපි දත්ත sannivedanayak කියලා. එතන මොකක්ද උත්තරේ? මේකේ තියෙනවා පරිගණකයේ දත්ත తాවකාලිකව ගබඩා කිරීමේ ක්‍රියාවලියයි. නෑ එහෙම తాවකාලික ගබඩා කිරීමේ ක්‍රියාවලිය මේකට අදාළ වෙන්නේ නැත. ඊළඟට තියෙනවා සම්ප්‍රේෂණ මාධ්‍යයක් ඔස්සේ sannivedana උපකරණ අතර දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියයි. බොහෝ දුරට හරිනේ. 3 දත්ත අංකිත මාධ්‍ය සිට ප්‍රතිසම් මාධ්‍යට හැරවීමේ ක්‍රියාවලියයි. නේ ඒක අදාළ වෙන්නේ. අන්තර්ජාලය හරහා වෙබ් පිටු පරිශීලනය කිරීමේ ක්‍රියාවලිය නෑ. පරිගණක ජාලයකට මුරපද යෙදීමේ ක්‍රියාවලිය නෑ. ඒක ලේසි ප්‍රශ්නයක්. අපිට උත්තරේ එනවා මොකද්ද? 2 කියලා. අපිට උත්තරේ එනවා 2 2 කියලා. හරි.
දෙවෙනි ප්‍රශ්න. ඔයාලට ගැටලුවක් තියදින් කතා කරන්න. පහත දැක්වෙන සම්ප්‍රේෂණ මාධ්‍ය අතුරින් නියම මාධ්‍යයක් ගයිඩඩ් මීඩියා වන්නේ කුමක්ද කියලා කියන්න. අපි දන්නවා මම මේක පේපර් එක කරාට පස්සේ ඔයාලට කියන්නේ මේ ලෙක්චර් එක ඉවර වෙලා මම පේපර් එක ඔයාලට දානවා ගෲප් එකට. අන්තර්ජාලය මොකක්ද සෝරි පහත් දැක්වෙන සම්ප්‍රේෂණ නියම මාධ්‍ය. අපි දන්නවා දත්ත sannivedana මාධ්‍ය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ගයිඩඩ් මීඩියා ඊළඟ තමයි අන්ගයිඩඩ් මීඩියා. ඔකේ සාමාන්‍ය ප්‍රශ්නිකුත් එනවා හැම අවුරුද්දෙම. ගයිඩඩ් මීඩියා සහ අන්ගයිඩඩ් මීඩියා. ගයිඩඩ් මීඩියා කියන්නේ ළමයි වයර් ෆයිබර් ඔප්ටික් මොනවා හරි කේබල් හරහා භෞතිකව සම්බන්ධ වෙනවා නම් අපි ඒවට කියනවා ගයිඩඩ් මීඩියා කියලා. විද්‍යුත් චුම්බක තරංග, ආලෝක තරංග, අන්න ඒ වගේ මොනවා හරි විකිරණ වර්ගකින් දත්ත සංවේදනයක් වෙනවා නම් අපි ඒවට කියනවා අන්ගයිඩඩ් මීඩියා කියලා. එහෙම නැත්නම් නියමු නොවන මාධ්‍ය කියලා. දැන් මේක අහන්නේ නියමු මාධ්‍ය ගැන අහන්නේ. මේක කියනවා නියමු මාධ්‍යයක් වන්නේ ගුවන් විදුලි තරංග කියන්නේ තරංග වේව්ස්. ශුද්‍ර තරංග කියන්නේ මයික්‍රෝවේව්ස්. ඒ තරංග විකිරණ. අදොරක්ත ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ තරංග. ඒ වගේම චන්ද්‍රිකා සංනිවේදනයේ චන්ද්‍රිකාවෙන් ඉඳලා ලංකාවට පෘථිවියට මේ වයර් අදිනවද? නෑනේ. ඒත් තරංග. හැබැයි ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික් කේබල් කියන්නේ මොකද්ද? ෆයිබර් ඔප්ටික් කේබල් කියන්නේ ළමයි අපි දන්නවා මුහුද යටින් පවා අපේ ගෙවල් වලට පවා අන්තර්ජාලය ලබා දෙන්න භාවිතා කරන කේබල් විශේෂයක්. භෞතික කේබල් විශේෂයක්. ඒ නිසා නියම මාධ්‍යයක් වන්නේ මොකද්ද? උත්තරේ 4 ප්‍රකාශ තන්තු. ප්‍රකාශ තන්තු. අතරිය. දෙකට උත්තරේ 4. දෙකට උත්තරය 4. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි ප්‍රශ්න. නොඇසුණු ඇඹර යුගලක් කම්බි යුගලක් එහෙම නැත්නම් UTP කියලා කියනවා. Unshielded Twisted Pair කියන එකෙන් තමයි UTP කියන එක හැදිලා තියෙනවා. දන්නවා ඒක. UTP භාවිතයෙන් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි උපරිම දුර ආසන්න වශයෙන් කොපමණද කියලා අහනවා. Unshielded Twisted Pair අපි දන්නවා Twisted Pair. එහෙම නැත්නම් ඇඹර යුගල රැහැ වර්ග දෙකක් එනවා. මොකක්ද ඒ වර්ග දෙක? එකක් UTP මේ කියන එක අනිත් එක තමයි STP Shielded Twisted Pair කියන එක. ඔය Shielded Twisted Pair කියන එක වෙන්නේ ළමයි බාහිර විද්‍යුත් චුම්බක බලපෑම් වලින් දත්ත ගමන් කිරීමේ වේගය අඩාල කරන එක නවත්තලා වැඩි දුරකට data යවන්න පුළුවන්. හැබැයි UTP එක එහෙම නැහැ unshielded shield එකක් නැහැ unshielded. අනේ ඒ නිසා බාහිර විද්‍යුත් චුම්බක බලපෑම් වලට ලක් වෙනවා නිරන්තරයෙන් ලක් වෙනවා. එහෙම ලක් වුණාම වෙන්නේ මොකද්ද? අන්න වැඩි දුරකට යවන්න බෑ. යවන්න පුළුවන් උපරිම දුර විදියට අපි සලකන්නේ මොකද්ද? මීටර 100යි. මීටර 100කට එහා යන්නෙම නැහැ කියලා කියනවා. අඩු වුණත් වැඩි වෙන්නේ නැහැ. උපරිම මීටර 100ක් වගේ තමයි data යවන්න පුළුවන් අපිට UTP එක්ක. හැබැයි STP එක්ක ඔයිට වැඩි අපිට යවන්න පුළුවන්. STP එක්ක අපිට ඔයිට වැඩි යවන්න පුළුවන්. ඊළඟ ඊළඟ කියනවා මොකද්ද? සමාක්ෂ රැහැනක කොක්සියල් කේබල් අපි දන්නවා රැහැන් වර්ග අපි කතා කරා මතක ඇති ඔයාලට කොක්සියල් කේබල් කතා කරා ෆයිබර් ඔප්ටික් කතා කරා ට්විස්ටඩ් පෙයා කතා කරා නේද? එතන මේ කියන සමාක්ෂ රැහැන නැත්නම් කොක්සියල් කේබල් දත්ත ගමන් කිරීමේ වේගය සහ උපරිම දුර සාමාන්‍ය කීයක් වගේ වෙනවද කියලා අහනවා. සාමාන්‍ය අපි දන්නවා ඕකට පුළුවන් ඕක අපි දැනගෙන ඉන්න අත්‍යවශ්‍යත් නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි කියනවා තත්පරයට මෙගාබිටු 100යි කියලා. තත්පරයට මෙගාබිටු 100යි ඒ වගේමයි මීටර 500ක් දුරට යවන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් උත්තරේ මොකද්ද? 3. උත්තරේ කීයද? 3. තත්පරයට මෙගාබිටු 100යි මීටර 500ක් විතර පුළුවන්. හරි. පහ.
ප්‍රකාශ තන්ත්‍ර. ෆයිබර් අපි මේ කතා කරන්නේ නෙට්වර්කින් ඩේටා ට්‍රාන්ස්මිෂන්ස් කියන පාඩමේ අපි අන්තිමයට කරලා දැන් කරලා ඉවරයි. ඒකයි පාඩමෙන් තමයි කතා කරන්නේ. ප්‍රකාශ තන්ත්‍ර ෆයිබර් ඔප්ටික්ස් තුලින් දත්ත සම්ප්‍රේෂණය වීමේ විශේෂත්වය කුමක්? කියන බලන්න ඒකවත් පහට උත්තරේ කියන්න බලන්න. ඔය ඉන්න ළමයි ටිකවත් කියන්න බලන්න. මොකද්ද පහට උත්තරේ? වැරදුනට තුන කමන්නේ. හ්ම් කියේ ආලෝකයේ විදිහට නේද? ඔව් විද්‍යුත් චුම්බකත්වය මගින් සංඥා ගමන් කරනවද? නෑ. එහෙම නෑ. තාපජ ශක්තියෙන්නේ ආලෝකය පරාවර්තනය වූ පූර්ණභ්‍යන්තර පරාවර්තනය වීමකට ලක් වෙලා තමා යනවා කියලා අපි කිව්වේ. උත්තරය ආලෝකය පරාවර්තනය වීමෙන් සම්ප්‍රේෂණය වීම. ආලෝකය පරාවර්තනය වෙමින් සම්ප්‍රේෂණය වීම. පහට උත්තරය 3. ආලෝකය පරාවර්තනය වීමෙන් තමා සම්ප්‍රේෂණය වෙන්නේ. හරි බලමු අපි ඊළඟ හරි Wi-Fi සහ Bluetooth ක්‍රියාත්මක වන්නේ පහත කුමන සංඛ්‍යාත පරාසයේ තරංග මතද කියලා අහනවා. සංඛ්‍යාතයේ පැත්තක දාන්නවා. සාමාන්‍ය Wi-Fi Bluetooth අයිති වෙන්නේ කුමන සංඛ්‍යාත වර්ගයටද? අදෝරක්තද? ගුවන් විදුලිද? ශුද්ධ තරංගද? ප්‍රකාශ තන්ත්‍ර සංඛ්‍යාතද? පාරජාම්බුල තරංග පරාසයද? මොකක්ද ඒ? අපි දන්නවා Wi-Fi සහ Bluetooth කියන්නේ මොකක්ද? රේඩියෝ තරංග වලම එක්තරා පරාසයක්. දැන් උත්තරේ මොකද්ද? රේඩියෝ තරංග. රේඩියෝ තරංග කියන්නේ ගුවන් විදුලි තරංග මෙගාහර්ට්ස් 30ත් ගිගාහර්ට්ස් එකත් අතර. මෙගාහර්ට්ස් 30ත් ගිගාහර්ට්ස් එකත් අතර. හරි. හත්වෙනි එක බලන්න කියන්න බලන්න. මොඩමයක මූලික කාර්යය කුමක්ද කියලා කියන්න. මොඩමයක මූලික කාර්යය කුමක්ද කියලා කියන්න. මොඩමයක මූලික කාර්යය මොකක්ද කියලා අහන්න. මොකක්ද? ඔව් මොඩමයක මූලික කාර්යය අපි දන්නවා මොකද්ද? සංඛ්‍යා මේ අපි කියන සංඛ්‍යාංක තරංග ඩිජිටල් තරංග ඇනලොග් කිරීමත් ඇනලොග් තරංග ඩිජිටල් කිරීම. සංඛ්‍යාංක තරංග ප්‍රසම තරංග බවට ප්‍රසම තරංග සංඛ්‍යා තරංග බවටත් පරිවර්තනය කිරීම උත්තරේනවා 4. උත්තරේනවා 4.
හරි. ඊළඟ 8 සියලුම වැඩස්ථාන, ඒ කියන්නේ සියලුම වැඩ කරන තැන් සේවාදායක පරිගණක හා අනෙකුත් උපකරණ ප්‍රධාන රේඛීය කේබලයක සම්බන්ධ වී ඇති ජාල ස්ථලකයේ කුමක්ද කියලා අහනවා. ප්‍රධාන කේබල් එකට සම්බන්ධ වෙනවා. මොකක්ද? 3 නෙමෙයි තාරකා ස්ථලකයක මැද 4. තාරකා ස්ථලකයක මැද මේ හබ් එකට එහෙම නැත්නම් ස්විච් එකට තමයි කම්පියුටර් සයිට් එක. මුදුවේක ඔක්කොම කනෙක්ට් වෙනවා වටේ රවුම. දැලක හැම එකක්ම හැම එකක් සමග. බස් එකේ තමා මූලික එකක් යනවා ඒකට හැම ඔක්කොම වටෙන් සම්බන්ධ වෙනවා. එහෙනම් උත්තරේ මොකද? බස් ස්ථලකයේවත් බස් ටොපොලොජි. බස් ස්ථලකයේවත් බස් ටොපොලොජි. අටට උත්තරය 4. 9 10. 9 බලන්න. මුදු ජාලයක නැත්නම් රින් ටොපොලොජි කියලා කියන මුදු ස්ථලකය කියලා කියන. මුදු ජාලයක නැත්නම් මුදු ස්ථලකයක ඇති ප්‍රධානත දුර්වලතාවය කුමක්ද කියලා අහනවා 9. මුදු ස්ථලකයක තියෙන ප්‍රධානතම දුර්වලතාවය මොකක්ද කියලා අහනවා. 3. මොකක්ද? දත්ත බොහෝ උපංග හරහා ගමන් කරයි කියන. මධ්‍යගත උපාංගයක් අවශ්‍ය වෙයි කියලා කියනවා. නෑ ඕනේ නෑ නේද? එක් සම්බන්ධතා බෙදෙන මුළු ජාලෙම අක්‍රිය වෙනවා කියලා කියනවා. කේබල් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවේ. අධික පිරිවැයක් කියන්නේ මොකේද? මෙක්ෂකට. එක් පරිගණක අක්‍රිය වුවොත් අනෙක් ඒවාට බාධා නොවෙනවා කියලා කියනවා. මොකද්ද නෑ බාධා වෙනවනේ. ඇයි එකක් හරි එක කම්පියුටර් හරහානේ යන්නේ. ඒතර එක කම්පියුටර් කරනත් ඒක හරහා ඩේටා එක යන්නේ. එතන එතනින් අවුලක් යනවා. එහෙනම් මොකද උත්තරේ? එක් සම්බන්ධතාවය බිඳ වැටුණොත් මුළු ජාලයම අක්‍රිය වීම. ඊළඟට 10. ජාලකරන නාභිය ක්‍රියාත්මක වන විලාසය කුමක්ද? ඒක විකාශන යුනිකාස්ට්, විකාශන විලාසයවත් බ්‍රෝඩ්කාස්ට්, බහු විකාශන නැත්නම් මල්ටිකාස්ට්, දිව්දිශා සම්ප්‍රේෂණය, අසමමිතික කේතනය කියලා කියනවා. මොකක්ද උත්තරේ 10ට? හරිද? මොකක්ද උත්තරේ? ඔව් අපි දන්නවා හබ් එකක් කියන්නේ මෝඩ උපකරණයක් කියලා කියන්නේ. නේද? හබ් එක කියන්නේ මෝඩ උපකරණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ එයා හැමෝටම යවනවා. හරි. මොකද මෝඩයි කියන්නේ එයා හැමෝටම යවන ඩේටා එකක් කියවන්න කියපුවම.
ඒ කියන්නේ මොකද්ද? විකාශන විලාසය. බ්‍රෝඩ්කාස්ට්. කියන බ්‍රෝඩ්කාස්ට්. ඊළඟට. ඔන්න දැන් හොඳ ප්‍රශ්න ටිකක් යනවා. අතුරු මුහුණත්වල මධ්‍ය ප්‍රවේශ පාලන ලිපිනය මැක් මීඩියා ඇක්සස් කන්ට්‍රෝල් මතකද? භාවිතා කරමින් නිවැරදි ගමනාන්තය හඳුනා ගන්නා බුද්ධිමත් ජාලුපාංගය කුමක්ද කියන බලන්න. ඒ කියන්නේ ඕක මැක් එක පැත්තක දාන්නකෝ. නිවැරදිව අදාළ පරිගණකයට විතරක් ඩේටා යවන බුද්ධිමත් උපාංගය මොකක්ද කියලා නම මොකක්ද? මොකක්ද උත්තරේ 11ට? ස්විච් එක. ඔව් ස්විච් එක හරියටම හරි. ඇයි ස්විච් එක අපි කිව්වා හබ් එක වගේ නෙමෙයි. හොඳට හිතලා බලලා හොඳ මේවට විතරයි යවන්නේ ඩේටා. හරි 12. භෞතික ලිපිනයක් කියලා තමයි අපි MAC එකකට අපි කියන්නේ. MAC ඇඩ්‍රස් එකකට බිටු කීයක් තියෙනවද කියලා අහනවා. කීයක් තියෙනවද? MAC ඇඩ්‍රස් එකට බිටු කීයක් තියෙනවද? MAC ඇඩ්‍රස් එකට බිටු කීයක් තියෙනවද? කියලා බලන්න. MAC ඇඩ්‍රස් එකට බිටු කීයද? 48යි. ඔව්. අපි දන්නවා MAC ඇඩ්‍රස් එකක් කියන්නේ කොහමද? අර මේ IP ඇඩ්‍රස් එකක් වගේමයි. නමුත් MAC ඇඩ්‍රස් එකක් ගත්තම අපි කිව්වා කොටස් දෙකක් තියෙනවා නේද? එක පැත්තක තියෙනවා ආයතනය අඳුනා ගන්න, එහෙම නැත්නම් නිෂ්පාදකය අඳුනා ගන්න. අනිත් පැත්ත තියෙනවා අපි කියන උපාංගය හඳුනා ගන්න කියලා. ඒකත් එක තමයි යන්නේ. එතකොට ඒක 24 24 දෙපැත්තට බෙදෙනවා. එතකොට දෙකේම එකතුව කීයද? 48යි. එහෙම නැත්නම් බිටු 48යි. හරි 13 බලන්න. එකිනෙකට වෙනස් වූ නියමාවලි භාවිතා කරන ජාලයන් දෙකක් එකිනෙක සම්බන්ධ කිරීම යොදා ගන්නා ජාල උපාංගය කුමක්ද කියලා අහනවා. එකිනෙකට වෙනස් වූ නියමාවලි භාවිතා කරන ජාලයන් දෙකක් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා ජාල උපාංගය මොකක්ද කියලා අහනවා. මොකක්ද? එකිනෙකට වෙනස් වූ නියමාවලි දෙකක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් කියනවා ළමයි ගේට්වේ එකක් කියලා. ගේට එතකොට සමහරක් වෙලාවට කිව්වානේ නෙට්වර්ක් දෙකක් එකට කරන්න පුළුවන් මොඩ මේ සොරි මේ ස්විම් වෙනද රවුටරේ හරහා කියලා. ඔව් රවුටර් එක මෙතන නේ. රවුටරේත් හරි ගේට්වේ එකත් හරි. සාමාන්‍යයෙන් ගේට්වේ එක තමයි හරිම උපාංගය. ඊට පස්සේ ගේට්වේ එක නැත්නම් අපි ඊළඟට රවුටරේ කියන එකට තමයි තැනක් දෙන්නේ. මොකද ඒක නෙට්වර්ක් දෙකක් එකිනෙකට සම්බන්ධ කරන්න භාවිතා කරන්න පුළුවන් ඕන. එහෙන් භාවිතා කරන. හැබැයි ඒකටම හදපු එක තමයි මේ මන්ද්වාරයේ හෙවත් ගේට්වේ එක කියලා අපි කියන්නේ. 14 අන්තර්ජාල නියමාවලි සංස්කරණය IPv6 ලිපිනය සඳහා බිටු කීයක් භාවිතා වෙනවද කියලා අහනවා. IPv6 එකට බිටු කීයක් භාවිතා වෙනවද? 128යි. ඔව් 128යි. ඒවා ඉතින් කටපාඩම් කරන්න ඕනේ නැහැ අපි නේද? 128යි. හරි. 15 ඒ පන්ති ක්ලාස් A IP ලිපියන්ගේ මුල් බිටුවටෙහි පළමු බිටුව සෑම විටම කුමක් වේද කියලා කියනවා. ඔක හොයන හැටි මතකද? දන්නවද මොකද? අහන්න බලන්න ප්‍රශ්නය.
ඒ පන්තියේ ක්ලාස් IP ලිපිනේ මුල් බිටු 8හි පළමු බිටුව සෑම විටම කුමක් වේද? ක්ලාස් කීයක් තියෙනවද IP ඇඩ්‍රස් වල? 5යි. ඔව් මොනවාද? A B C D E නේද? එතකොට දැන් මේක අහන්න ඒ පන්තියේනේ ක්ලාස් A වල කීයේ ඉඳලා කීයටද IP ලිපින භාවිතා කරන්නේ? එක් කියන්න. 0.127 වෙනකම්. 127. එතකොට 127 ද්විමය කරොත් අපි ඔකට ඇන්දා මට මතක හැටියට. 1 2 4 8 16 31 67 බලමු. 1 2 4 8 16 32 64 128 කොහොමද? 1 2 3 4යි 1 2 3 4යි. දැන් 127 හැදෙන්න නම් මොකද වෙන්න ඕන? මේක මේ ටිකම මොකද්ද වෙන්න ඕන? 1 2 3 4 5 6 7. ඔහොම එක වෙන්න ඕනේ. 3යි 7යි 8යි. ඔන්නෝම තියෙනවා. ඔක්කොම එක වෙන්න ඕනේ. එතන 127ක් එන්නේ. එතකොට එහෙම උපරිමයන්නේ බිඳුවත් 127ද? එතකොට බිඳුවේනේ ඊට අඩුවේ කොහොමත් මේක පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට 124ත් මේක පාවිච්චි වුන්නේ නැහැ කියන්නේ. මුල් පිටු 8හි පළමු පිටු සෑම විටම කුමක්ද කියන්නේ? බිඳුවයි. සෑම පිටුවක්ම බිඳුවයි. එතකොට මුල් හැම එකම මුල් පිටුව අනිවාර්යෙන් බිඳුවයි. IP ක්ලාස් A වල. හරි. ඊළඟට 16 ගොසම් නාම සේවාදයි DNS domain name system ප්‍රධාන කාර්යය කුමක්ද කියලා අහන්න. වෛරස් වලින් ජාලය ආරක්ෂා කිරීම, වසම් නාමයන් IP ලිපිනයන්ට පරිවර්තනය කිරීම, දත්ත බහුපතකරණය කිරීම, දත්ත කේතනය කිරීම, ඇනලොග් සංඥා ඩිජිටල් සංඥා බවට පත් කිරීම. මොකද්ද? මොකක්ද උත්තරේ? දෙවෙනි උත්තරේ. ඔව්. කායනි කියන්න බලන්න.
ඇහෙන්නේ නැහැ නේ සර්. හරි. 18ට උත්තරේ 3 ට්‍රෝජන්. ට්‍රෝජන්ස්ලා තමයි අපි ගෙනල්ලා භාවිතා කරන හානිකර මෘදුකාංග එහෙම නැත්නම් වෛරස් වර්ගයේ වෙන ට්‍රෝජන්ස්ලා කියන එක. ඊළඟට .lk කියන එකත් ඇහුන්නේ නැහැ නේද? .lk කියන්නේ ලංකාව කියන්නේ. ලංකා. ඒ කියන්නේ භූගෝලීය ප්‍රදේශයක් රටක් නියෝජනය කරන වසමක් විදිහට අපි .lk එකක් කතා කරා. ඊළඟට ADSL asymmetric digital subscriber line කියන්නේ මේක තමයි සාමාන්‍ය SLT connection එකෙම ඉස්සර පාවිච්චි කරන කම්බිය ඇදලා පාවිච්චි කරේ ඒක. දැන් ෆයිබර් වලට ආවනේ ඔක්කොමලා. මිල අඩුයිද? ඔව්. සම්පූර්ණ වින්‍යාසගත කළ හැකි වීම. ඔව් ඒකත් ඇත්ත. අන්තර්ජාල සමතාවය ලබා දෙන වේගවත්. ඔව් ඒකත් හරි. කටහඬ සහ දත්ත යන දෙකම එක විදිහට භාවිත කරන්නත් පුළුවන්. ඔව් ඒකත් ඇත්ත. හැබැයි ඊටාවම දත්ත සම්ප්‍රේෂණ වේගයක් තියෙනවා. දත්ත සම්ප්‍රේෂණ වේගය අඩු. අන්තර්ජාල සබතාවය නම් හොඳයි වේගවත්. මදි නමුත් ඒක සම්ප්‍රේෂණ වේගය අඩු වෙනවා. අන්න ඒක තමයි මේකේ තියෙන අවාසිය. කියන්නේ එක දිගටම තියෙන්නෙත් නෑ ඒක. උත්තරේ 19ට 5. බාන 20 20 භෞතික ලිපිනේ MAC ඇඩ්‍රස් ආකෘතිය බිටු 48කින් අරකෙම උත්තරය හරිනම් මෙතන තියෙනවානේ 48කින් සමන්විත වෙන අතර එහි මුල් බිටු 24 මගින් කුමක් හඳුනා ගැනීමට වෙන් කරනු ලබයිද කියලා කියනවා. මොකක්ද? අපි දන්නවා කොට MAC එකේ කොටස් දෙකකට බෙදෙන එකක් නිෂ්පාදකය අඳුර ගන්න අනිත් එක උපාංගය අඳුර ගන්න. දැන් මුලට තියෙන්නේ මොකක්ද? මුලට තියෙන්නේ මොකක්ද? මුලට තියෙන්නේ අපි දන්නවා මොකක්ද? නිෂ්පාදකය අඳුනා ගන්න. අන්තිම එක 24 තමා උපාංගය අඳුර ගන්න පාවිච්චි කරන්නේ. නම් මොකද නිෂ්පාදකය අඳුනා ගැනීම සඳහා එහෙම නැත්නම් OUI of the manufacturer. උත්තරය 4. හරි. ඔන්න ඊට පස්සේ රචනා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් සම්ප්‍රේෂණ මාධ්‍යයන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කර ඇත. එම මාධ්‍යයන් දෙවර්ගයේ නම් කර අපි දැන් කතා කරා ඉස්සර කලින්. නම් කර ඒ අයටතර අයත් වන උදාහරණ සහිතව ඒවායේ ක්‍රියාකාරීත්වය සහ ලක්ෂණ කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. දෙවෙනි ප්‍රශ්නේදී කියනවා ජාලකරණ නාභිය සහ ජාලකරණ ස්විචය අතර ඇති ප්‍රධාන වෙනස්කම් සහ ඒවා දත්ත සම්ප්‍රේෂණදී ක්‍රියාත්මක වන ආකාරය විස්තර කරන්න. ස්විචය නාභියට වඩා බුද්ධිමත් උපාංගයක් යයි පවසන්නේ ඇයි කියලා අහන්න. ත්‍රෝව විශ්ලේෂණය කරලා අපි ලියන්න ඕන. විස්තර කරලා ලියන්න ඕන. හරි? හරි. මම පළවෙනි ප්‍රශ්නෙට එන්න ඕන ටික කියන්නම්. ඔයාලට ඒක හදා ගන්න පුළුවන් මූලික අත්‍යවශ්‍ය මේකට එන්න ඕන. ඒ කියන්නේ ෆුල් මාක් එකක් ගන්නවා නම් මෙන්න මේ කරුණු ටික මෙන්න මේ ප්‍රශ්නෙට ඇතුල් වෙන්න ඕන කියන එක මම ඔයාලට කියන්නම්. ඉස්සෙල්ලම නියම මාධ්‍ය මොකක්ද කියලා කියන්න. නියම මාධ්‍ය තමයි අපි කියනවා මොකද්ද? උපකරණයකින් තවත් උපකරණයකට දත්තු හෝමාරු කරන්න මොකද්ද? භාවිතා කරන භෞතික මාධ්‍යයක් භාවිතා කරනවා. නිශ්චිත වේ මාර්ගයේ මේ සංඥා යනවන අන්න ඒවට කියනවා අපි මොකද්ද ගයිඩඩ් මීඩියා එහෙම නැත්නම් මේ අපි කියන මොනවද නියමු මාධ්‍ය කියලා නැත්නම් රැහන් සහිත මාධ්‍ය
උදාහරණ තමයි මොනවද? ඇඹරි යුගල රැහැන්. අපි කියන්නේ ට්විස්ටඩ් පෙයා කියලා. UTP STP සමාක්ෂ රැහැන් පැක්සියල් කේබල් අපි අද කතා කරේ. ඊට පස්සේ ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික් කේබල් අනේ හැම එකක්මයි තියෙනවා මෙන්න මේ කියන ගයිඩඩ් මීඩියා වලට එහෙම නැත්නම් රැහැන් සහිත මාධ්‍ය වලට. ඊළඟ ගත්තොත් අපි කියනවා නියම නොවන මාධ්‍ය කියලා. අන්ගයිඩඩ් මීඩියා. ඔය අන්ගයිඩඩ් මීඩියා කියන්නේ මොනවද? භෞතිකව ස්පර්ශ කරන්න බැරි විකිරණ වලින් දත්ත සම්ප්‍රේෂණය කරන මාධ්‍යයන් වලට තමයි අපි කියන්නේ අන්ගයිඩඩ් මීඩියා කියලා. එහෙම නැත්නම් නියම නොවන මාධ්‍ය කියලා. ඒක භෞතික මාධ්‍යයක් නෑ මේ වගේ. ඒවා ජලයේද, වායුගෝලයේද, අවකාශයේද ඕනම තැනක data transfer කරන්න පුළුවන්. ඒ වගේ මේවා ගන්නේ අර ඇන්ටනා කියවන ඇන්ටනාවකින් ගන්නවා. එහෙමනේ යන්නේ. එතකොට උපකරණ තමා සාමාන්‍ය අපි ගත්තොත් ගුවන් විදුලි තරංග. ඒ කියන්නේ තරංග වර්ග ගත්තොත් ගුවන් විදුලි තරංග අර අපිට data transfer කරන්න පුළුවන්. ගුවන් විදුලි තරංගය තමයි Wi-Fi සහ Bluetooth කියන්නේ ගුවන් විදුලි තරංග වර්ග. ඊළඟට ශුද්ධ තරංගයක් පාවිච්චි කරනවා මයික්‍රෝවේව්ස් පාවිච්චි කරනවා. ඊළඟට අදෝරක්ත කියන හේවත් ඉන්ෆ්‍රාරෙඩ් අපි පාවිච්චි කරන වෙලාවලු තියෙනවා. ඔන්න ඔය ටික තමයි කරුණු වශයෙන් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට ලියන්න එකතු වෙන්න ඕනේ. ඒ ඔක්කොම එකතු වුනහම හොඳ උත්තරයක් අපිට ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ගන්න. සර් ඔව්. සර් සම්ප්‍රේෂණ මාධ්‍යම සංනිවේදන මාධ්‍යම දෙකම එකයිද? ඔව්. සංනිවේදන කරන මාධ්‍යයක්. ගයිඩඩ් අන්ගයිඩඩ්. සම්ප්‍රේෂණ මාධ්‍ය සම්ප්‍රේෂණයේ සංනිවේදනය දෙකම එකයි. එක තැන ඉඳලා තවත් තැනකට දත් තොරතුරු යවන එක. ගැටලුවක් නැහැ. සිංහල දෙකම එකයි. සිංහලේ. අපි ඔක්කොම ට්‍රාන්ස්මිෂන් කියලා තමයි කියන්නේ. නැත්නම් කමියුනිකේෂන් මීඩියා, ට්‍රාන්ස්මිෂන් මීඩියා ඉංග්‍රීසි වලින් කිව්වා. දෙකම එකයි. තාම මොනවද තියෙන ප්‍රශ්න? හොඳයි අපේ. නෑ. දෙවෙනි එක. ජාලකන නාභිය සහ ස්විච් අතර ඇති ප්‍රධාන වෙනස්කම් සහ ඒවා මේවා දැන් අහගෙන ඉඳලා ඔයාලා තනියෙන් ලියන්න ඕන මේකට ලස්සනට. පොඩි කෙටි සටහනක් විදියට. අන්න පොතත් බලලා දැන් මම මේ කියපු වීඩියෝ එකත් බලලා ලියන්න. අන්න එතකොට ඔයාලට හොඳට ප්‍රැක්ටිස් වෙනවා මේක. කියනවා ජාලකන නාභිය සහ ජාලකන ස්විච් අතර ඇති ප්‍රධාන වෙනස්කම් සහ ඒවා දත්ත සම්ප්‍රේෂණයේ ක්‍රියාත්මක වන ආකාරය විස්තර කරන්න. ඒ ස්විචය බුද්ධිමත් කියලා කියන්නේත් ඒ කියලා අහනවා. එතකොට අපි ඉස්සෙල්ලා නාභිය සහ ස්විච් එක කියන ඒවා මොනවද කියලා දෙන්න ඕන ඉස්සෙල්ලා. අපි පේපර් එක බලන එක නම් මොනවද දන්නේ නැති මිනිස්සෙක් කියලා හිතන්න ඕනේ. ඉතලා යාට තේරුම් යන්න ලියපුවාම අපිට හොඳ ලකුණකට යන්න පුළුවන්. තමයි මේකේ ඇත්තම දේ. කොහමද? ඉතලා අපි නාභිය ගැන කියමු. දැන් මේකේ තියෙන නාභිය ගැන හබ් එක ගැන ලියමු. කොහමද කියන්න පුළුවන්? ජාල කරන නාභියක් තුළින් දත්තයක් ලබාගත් පසු ජාලයේ පවතින සියලුම උපාංග එම දත්තය යොමු කිරීම සිදු කරයි. සියලුම උපාංගත එම දත්ත යොමු කිරීම සිදු කරයි. තමයි පළවෙනි. තව ලියන්න පුළුවන් ජාල කරන නාභියක එහෙම නැත්නම් අපි කියනවා හබ් එකක ජාල කරන නාභියක නැත්නම් හබ් එකක ස්විච් එකට වඩා අඩුවෙන් පරිගණක සම්බන්ධ කිරීමේ හැකියාව පවතී. කියන්නේ අර තරම් බෑ ස්විච් එක තරම් යාර හැන්ඩල් කරන්න බෑ. උඩරිම පොඩි ගානකින් ඒක නවතින. කාඩු. හරි. ඔන්න ඔය දෙක ලියන්න. ඔතන දැන් වාසි නෙමෙයි අපි ලක්ෂණ දෙකක් ලියලා. ඊළඟට ලියන්න ඕනේ ස්විච් එක ගැන. කොහොම ලියන්නේ? ස්විච් එක මගින් දත්තයක් ලබාගත් පසු එය අවශ්‍ය පරිගණකයේ උපාංගය වෙත පමණක් දත්ත යොමු කිරීම සිදු කරයි. හැමෝටම යවන්නේ තෝරා බේරගත්ත එකට විතරයි යන්නේ. අවශ්‍ය එකට විතරයි යවන්නේ. හරිද? අන්න දැන් එනවා අපි මේකට. ඒ වගේම තව අපිට ස්විච් එක තව දෙයක් ලියන්න පුළුවන්. ලියා ගන්න පුළුවන් මෙහෙම මොකද්ද? පරිගණක ජාලයක පවතින දත්ත තදබදය පාලනය කිරීමේ හැකියාවද මෙම ස්විච් එකට පවතී. එහෙනම් අපේ ට්‍රැෆික් එක පාලනය කරන්න පුළුවන්.
හා ඊට පස්සේ ගත්තා. ඊට සාහනවනේ මේකේ ඇයි සුවිචය බුද්ධිමත් කියලා කියන්නේ කියලා. ඒතර ඒකටත් උත්තරයක් දෙන්න ඕනේ. අර ඔය කරුණු දෙකම අරන් ලියන්න තියෙන ඉතින් මොකද්ද? සුවිචය මැක් ලිපිනය භාවිතා කරමින් අපි MAC කියලා කිව්වේ. සුවිචය මැක් ලිපිනය භාවිතා කරමින් දත්ත අවශ්‍ය පරිගණකයට පමණක් ලබා දෙන නිසා දත්ත අවශ්‍ය පරිගණකයට පමණක් ලබා දෙන නිසා එහි දත්ත තදබදය පාලනය වීමක් සිදුවේ. එහි දත්ත තදබදය පාලනය වීමක් සිදුවේ. නමුත් නාභියකට නැත්නම් අපි කියන්නේ හබ් එකකට කියලා නාභියකට එය එසේ සිදු කළ නොහැක. 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 මේ නිසා මෙය මේ නිසා මෙය මේ නිසා මෙය ස්විචයකට සාපේක්ෂව කාර්යක්ෂමතාවයෙන්ද අවම වේ. කාර්යක්ෂමතාවයෙන්ද අවම වේ. කාර්යක්ෂමතාවයෙන්ද අවම වේ. එනම් ස්විචය මෙම අවස්ථාවලදී බුද්ධිමත්ව ක්‍රියා කර ඇත. මේ අවස්ථාවේදී බුද්ධිමත්ව ක්‍රියාත්මක වී ඇත. නැත්නම් ක්‍රියාත්මක වී ඇත. ඔය ජොහලි වනාරේ ඒක තමයි හේතුව. මොකද්ද? මෙන්න මේ කියන ස්විච් නාභියට වඩා බුද්ධිමත් පාකයේ පවසන්නේ ඇයි කියන එකට උත්තරේ. හරි. අපි ඔය පොඩි පේපර් එකක් බැලුවේ. පැයක්වත් තිබ්බේ නැහැ නේද? හරි. නමුත් ඕකේ ලොකු ගන්න දේවල් ටිකක් තියෙනවා. මේවා එකක් හරි අමාරුයි. මේකේ අපි කොමන්ලි දාපු ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඒ හැර අපි සිලබස් එකෙන්ම ගත්ත ප්‍රශ්න මෙතන 20න් ඇති MCQs 16ක් විතර අපේ සිලබස් එකේ. ඒතර ඒ 16 අමාරු නම් විශේෂයෙන්. ඒ 16 අමාරු නම් අනිවාර්යෙන් ඔයාලා මොකද කරන්න ඕන? ආපහු නෝට් එක බලන්න ඕන. සිලබස් එකේ නෝට් එක බලන්න ඕන හරියට. අන්න ඊට පස්සේ ගැටලු නම් අහන්න ඕන. ඒක තමයි මේ පේපර් කරන එකේ මේ වාසිය. ඒක තමයි මේ පේපර් කරන්නේ. අනිවාර්යෙන් මේක ගැන අවධානය දෙන්න ඕනේ. තව ටික දවසින් එක්සෑම්. ඒතර හොඳ රිසල්ට් එකක් ගන්න ඕනේ. ඔයාලා දකින්න third year එකේ රිසල්ට්ස් ආවයිටි. හොඳ රිසල්ට් තිබ්බයි කියන දේ එයා කරත් තියෙනවා. එහෙම නැති වුණොත් තමයි ගැටලුව වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ දෙන දේවල් දෙන නෝට් එකේ මම ඔයාලා නෝට් එක දෙතිමුත් කියනවා මේ මෙතන මාක් කරන්න මේකෙන් අනිවාර්යෙන් එනවා. ඒව බලන්න ඕන. මේ වගේ පේපර්ස් කරන්න ඕන. මේ පේපර් අපි කරන්නේ වෙනම. අපි වෙනම ලෙක්චර් එකේදී කොහොමත් කරනවනේ අපේ පාස් පේපර්ස් මොඩල් පේපර්ස්. අමතර පේපර් පන්තිය තමයි මේක. ඒතර මේවත් බලන්න මේක පොඩි වෙලාවක් අපි කරන්නේ. ඔයාලා දන්නවනේ. හැබැයි අද නම් ගොඩක් ළමයිට එන්න බෑ. ඒක හරි ඒක සාධාරණයි. දැන් ඉන්න ළමයි ගොඩ නමුත් ඔයිට වැඩි ඉන්නවනේ. හෝල් එකේම ළමයි කීයක් ඉන්නවා? ඔන්ලයින් ළමයි කීයක් ඉන්නවා? අදතර මේ 100 කිට්ටු වෙන්න ඕනේ මේක. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එන්නේ නැහැ. රෙකෝඩ් එක බලන්න. අද කොහොමත් අඩු. කමක් නැහැ. අනිවාර්යයෙන් මේ රෙකෝඩ් එක බලන්න. රෙකෝඩ් එක බලලා ඒක හදා ගන්න. මම මේක රෙකෝඩ් එක ඔයාලට දාන්න. බොහෝදුරට අද දාන්න පුළුවන් වෙයි. එහෙම ඒ වගේමයි ඔයාලට මගේ සයිට් එකට ගිහිල්ලත් ඔක බලන්න පුළුවන්. අපේ data තියෙන මේ වීඩියෝ සයිට් එකට ගියත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ group එකකටත් මම මේක දානවා. අනිවාර්යෙන් ඒක බලන්න. හරි. එහෙනම් මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඊළඟ දවසේ කතා කරන්න කියන්න මේක බලද්දී මොන හරි ගැටලුවක් ඇති වුණොත් අපි ක්ලියර් කරගෙන යන්න පුළුවන්. ඔව් කියන්න. මං අද ජොයින් උනේ සර් මේ ටියුට් එක එතකොට දෙනවද නැත්තම්? ඔව් මම දැන් මේකේ රෙකෝඩ් එකත් එක්ක මම මේක ඔයාලට දානවා. හා සර්. එතකොට මම මේකත් එක්කම මේකේ රෙකෝඩ් එකත් එක්ක දානත් එක මම මගේ සයිට් එකේ ලින්ක් එකක් දාන්නම්. ඒකේ ඔයාලට මේ දක්වා ඔයාලට කියන ඔයාලා නෙමෙයි
හා 2019 21 22 23 අවුරුදු වලටත් කරපු මේ වගේ පේපර් ක්ලාස් ටික පිළිවෙලට බලන්න පුළුවන්. ඒ පේපර් එක කවදාකවත් එකක් දෙකක කරලා නැහැ. ඒ නිසා ඒවත් බලන්න මේකත් බලන්න. හා ඒව බලලා පොඩක් ඔයාලා හදා ගන්න ඔයාලගේ දැනුම ටික. හරි. හරි සර්. එහෙනම් අද දවසට අපි දේශනය අවසන් කරමු. හැමෝටම good night. අපි ඊළඟ දවසේ ඊළඟ මාසේ ආයෙ හම්බෙමු මේ වගේ මේකකින්. හැබැයි ඒ වෙනකොට ඔයාලට ගොඩක් එක්සෑම් එකට ලං වෙලා තියෙයි. ඒ නිසා හොඳට වැඩ කරන්න, හොඳට පාඩම් කරන්න. තව විෂයන් හතරකුත් තියෙනවා IT වලට අමතරව. ඒව හතරත් කරන්න ඕනේ. ඒවට සම්බන්ධලා LHS වලට සම්බන්ධලා වැඩේ කරගෙන යන්න. එහෙනම් හැමෝටම good night. අපි ඊළඟ දවසේ හම්බෙමු. good night sir. thank you sir. Thank ඒ you, good night sir. ඔක්කොටම good Thank you. night.